සර්විස් එකට ආවේ. සර්විස් එක. ෆුල් ද නෝමල්? ෆුල්. අභ්‍යන්තර උපකරණ වල පට ගන්න බෑනේ. ගා ගන්න. එන්නේ නැ කිරිටොයියා වගේ. ඉලඩේ. ඕන්නම තුට්ටක් හැරෙන්නකො. හැමතිස්සෙම මොනවා හරි අරගෙන ඇවිද ඉන්න එපා. මොනවා හරි කරන වැඩක් කරන්නත් එපා. කොහෙද කොයි? කොහෙද ඔයා? කොහෙද ඉන්නේ? එහෙට එන්න. මෙහෙම මේ බල්ලා මේ වාහන වල මොන ප්‍රශ්න තියෙනවද දන්නේ මේ රෝදේ උලන්නේ ගහලා බලන්න මේ ප්‍රශ්න මොනවද කියලා නෑ ඉතින් මේ වාහන වල එක ප්‍රශ්න තියෙන්න පුළුවන් පුතා දැන් මේ රෝදේ ප්‍රශ්නයක් නෑ උලන් උඩ තියෙනවනේ යට විතරයි මේ උලන් බෑලා තියෙන මේ රෝදේ ඔයා කතා කරගෙන ඉගෙන ගන්නවා දන්නෙත් නෑ අමුසෙව මං අස් කරනවා දැන් අලුතෙන් ගෝලයක් ගත්තා ඌ පිළිවෙලට වැඩ කරන් යනවා ඌ හරියට හදාගෙන නැත්නම් අමුසෙව මං අස් කළා එච්චරයි මම කියන්නේ එච්චරයි කතාව මගුලක්ද මේ ඕන්න දැන් වැඩ ටික ඉවරයි ලොකු බසාට බිලක් ගෙවාගෙන යන්නකො එන බිල ඕ යන්න දෙයන් Oh, lalu tengah kerana gitu. Isi jadi buke. මාතෘ කොහෙද යන්නේ පොසොන්නේ රණ්ඩාද යනවාස ලයිසන්ස් ඉස්සෙන් තියෙනවා එහෙනම් බහැලා ඉන්නකො දඩකොලයක් තියන දෙන්න ඇයි මාත්‍යෝ දැන් ලයිසන් තියෙනවා නම් දඩකොල ලියනවද නෑ ඉරිකපුවාම දඩකොල ලියනවා ඔයා බහැලා ඉන්නකො ඉරගේ පුතා තමා බා ඉර Akan putih, jangan bang. lihat putih lihat putih Udah gindo kok cuma kata kerana kira bahasa lihat putar kerana tuh. Si kawan bu, bedi balapan. පොසොන් පොයට අනුරාධපුරයට ලොකු පිරිසක් එනවා. වාහන වැඩි. අනතුරු වැඩි. ඉතින් ඕගොල්ලෝගේ ජීවිත ආරක්ෂාවට තමයි අපි මේ පාරවල ඉන්නේ. ජීවිත කීයක් අතේ තියාගෙනද ඔයා මේ එලවන්නේ? විනයක් ඇතුව එලවන්න ඕන විදුරෙක් වුණා. පරිස්සමෙන් එලවන්න ඕන ඊට පස්සේ හරි? ජයන්ත අයියා. මේවා පොලිසියට ෆෝන් නේද නවා? ජයන්ත අයියා ලයින් එකේ ඉන්නවා. ඔන්න ඕකනේ ඔයාලත් එක්ක කරන්න බැරි. බලහන් කොනිලන්ත ලයිසන් එක දෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බි පිටිකඩයක් දික් කරානේ මු දැන් ඉතින් ආයෝක ගන්න දෙන්න බෑ Hello, jangan ya. Kita bawa polisi itu dah. Ayo putih, mak polisi putih, tadi bilang jenis putih. Oh, mana dia ada siapa ke yang ada di bicara mereka kawan, betul dah ilah. චන්ද දාලෙන්න මහත්තයා පොලිමෙන්නකො පොලිමේ මාත්‍ය මම වෙඳින්නේ නැද්ද මම ජනක මම රත්නායක කාටවත් විශේෂ වරප්‍රසාද නැහැ පොලිමේ අංක 224 වික්‍රමාරච්චිලාගේ රාජකර්ම පොලිස් ඔෆිසර් හරි ඒකට ගමන්න මෙයා තියලා Sir, mang ekkan awesome mudur. ඔය ඉන්නේ අන්න තවත් ඇටියක් අතේ අප්පට සිතාක දැකපු කාලේ ඔය මං කිව්වේ කතා කරන්නවත් දන්නේ නෑ මු දාන්න ඕනේ පුනරුත්ථාපනයට ඒ මොනත් ආයෙත් ඇට් එකක් දෙනවා මං ඔළුව පැලෙන්න ඊයෝ මට සේ කාලච්චේ දිවර කාලච්චේ දිවර ඵලයන් පන්ති මු තනිකර මැට්ටෙක් මැටි ගුලියක් මු ඔව් සර්,
මේ ළමයා මැටිගුලියක් තමයි. දැක්කද? මං කිව්වේ ටීචර් ඔය කියන්නේ. මේ ළමයා විතරක් නෙමෙයි සර්. මේ ඉස්කෝලේ ඉන්න ඔක්කොම ළමයි මැටිගුලි. ඈ? හැම පාසලකම හැම දරුවෙක්ම මැටිගුලි තමයි සර්. ඔව් සර්. ගුරුවරු සහ දෙමාපියෝ තමයි මේ මැටිගුලි වලින් ලස්සන නිර්මාණ කරන්න ඕනේ. ඒත් මේ මැටිගුලි එහෙමම තිබුණොත් මැටි වේලෙද? මැටි වේරුණායින් පස්සේ ඒ වගේ කිසිම වැඩක් ගන්න බැරුව යනවා. අන්න ඒ වගේ තමයි ළමයිම. පොඩි කාලේදී හරියට හදාගන්න බැරි වුණොත් ලොකු වුණාම හදාගන්න අමාරුයි. ඒ නිසා ළමයි කියන මැටිගුලි ලස්සනට හදාගන්න එක ගුරුවරු වගේම දෙමාපියන්ගේ යුතුකමක් සහ වගකීමක්. සර් මේ මේක කසිප්පුපිල ඉස්කෝලේ වෙලා. නේද සුගත් මහත්තයා ඕකගේ තාත්තට හෙට මෙන්න කියනවා මාව හම්බෙන්න මේ වගේම ප්‍රශ්න ඉස්සරලා දාන්න. ආයේ හෙට එන්නේ මොකෝ සර්? අද ආපු එකේ අදම ඉස්සරලා දාමු. මේ ඉන්නේ මගේ ලොකු කොල්ලා. මල්ලියා ඉතින් යන්නගේ අපේ නංගියාගේ ලොකුද එහෙනම් ඒ දවස්වල අපේ ඔඩොක්කේ හුජ්ජලාපු කෙල්ල නෙමෙයි එනකම් මග දිගට නහයෙන් ඇඩුවා මෙන්න මෙයාට මග ලිල්ලලා. සෙල්ලම් පිස්තෝලයක් මලයක්. මුන්ටා මොකක්ද ඒ කරේ? කහන්න එපා අක්කා. පොඩි අයගේ හැටිනේ. මස්සිනේ. බොන්නේ. බොන්නේද? මස්සිනේ අර තේක ගහ ලෑලි වලට ඉරන්න හොඳද? කොයි? අර තියෙන්නේ එන්නේ කොයන් පින්නන්නේ. කොබ තේක ගහක් මට වෙන්නේ. මස්සිනා කලින් කිව්වනම් බණ්ඩේ කිය තරන් එනවනේ. අවුරුද්දට ගෙදරට එන හැමෝටම ඔය ගහ පෙන්නනවා අක්කා. මොකද කක්ක බරයි ඉන්ට මේඩුවේ අඩුව එකක් කුණු කරාංකෝ හොඳයි යන්න. ඉතින් කතා කරපන් මේ නංගියා වරෙන්ක පොඩ්ඩක් මේ එළියට කතා කරන්න මේ ඔය කලබලු එන්න. ලොකුන්නේ අපි ලොන්ඩරි මෙච්චර මේ සාන් රටේ ලබා දීලා තියෙද්දි ඇයි මෙච්චර දුක් විඳින්නේ? ඒක ඉතින් අපේ දෛවයනේ මාත්‍යෝ දෛවයේ ලියවිලා තියෙන දේවල් තමයි අපි ඉතින් කරන්නේ මේ ලෝකෙ මේ විශ්වයේ මේ රටේ ඕන හැමදැනකම වෙන සිද්ධ වෙන දේවල් කලින් දෛවයේ ලියවිලා තියෙනවා මහත්තයෝ. ඒව අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ ඔටෝමැටික් වෙනවා. ඒ කියන්නේ මේ දෛවයේ තියෙන නිසා තමයි මේ ඔබතුමන්ලා මේ දුක් විඳින්නේ. පරම මම මේ හැටියට ඇඳන් ඉන්නේ උනත් දෛවයේ ලියවිලා තියෙනවා. මාත් මේ හරියට දැන් ඉන්නේ දෛවයේ ලියවිලා තියෙන්නේ හොඳයි. එතකොට මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව අඳින්න පළදින්න ඇඳුමක් නැතුව අපා දුක් විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා. දෛවයේ ලියවිලා තියෙන නිසා නේද? හරි හරි. එතකොට අපි මේ මෙහෙම දුක් විඳිනකොට අරේ පාලකයෝ හොඳට කාලා බීලා යාන වාහන නොද සැප ගන්නවා සුපිරි හෝටල් වල සීත කාමරවල ඒවා. ඒවා සුපිරි හෝටල් වල සීත කාමර වල සැප විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා සහ එයාලගේ ලැබීම ඒ තමයි එතකොට අවුලක් නැහැ කියන්නේ. එයා පාලකයන්ගේ වැරද්දක් නැහැ අපි දුක් විඳින එක. නෑනේ ඒක දෛවයේනේ. දෛවයේ තියෙන දේ නේ. මට ඉතින් ඔය තරහ ගන්නේ දෛවයේ කෑ. ඔය රෙව්වා නේද? ඒ දෛවයේ තමයි ඒක ලියවිලා තියෙන්නේ. ඔය අහක බැලුවා නේද? අර මේ පැත්තේ බැලුවා නේද? දෛවයේ. පොදුම වැඩක් නෙමෙයි. අර දැක්ක නේද? දෛවයේ. ඒ කියන්නේ මේ වෙන මේ හැමදේම දෛවය යනවා. දෛවය. මගෙන් කනේ පාරක් කන්න මුඩ තිබ්බ දෛවයේ ලියවිලා තිබ්බා. ඒකයි. දෛවයේ නෙවෙයි අයියේ මෝ හිතනවා